ඒගොල්ලගේ X account එකට ගියොත් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. එයාලා මෙන්ෂන් කරලා තිනවා ඔය අප්‍රේල් 25ට කලින් අනිවාර්යයෙන්ම මේ proof of humidity task එක complete කරන්න ඕනේ කියලා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා liage airdrop එක කරපු ඉන්න humidity task එක complete කරන්න ඕනේ. මම අද කතා කරන්නේ liage එකේ ආපු අලුත්ම task එක තමයි proof of humidity task එක. මම අද පැහැදිලි කරනවා පියවරෙන් පියවර කොහොමද මේ task එක complete කරන්නේ කියලා. ඔයා liage airdrop එක කරපු ඉන්න අනිවාර්යයෙන්ම ඔයාට මේ task එක complete කරන්න වෙනවා liage එකේ eligible වෙන්නේ නම්. ඒ නිසා මේ වීඩියෝ skip කරන්න එපා. මම පැහැදිලි කරනවා පියවරෙන් පියවර කොහොමද මේ ටාස්ක් එක කම්ප්ලීට් කරන්න කියලා. ඔයගොල්ලෝ තාම මගේ YouTube channel එක අලුත් කෙනා මම දිලිෂාන් අපරාජ්ජි. මගේ YouTube channel එකේ මම හැම වෙලේම ඔයගොල්ලෝ ඉන්ට්‍රොස් කරන්නේ online money සම්බන්ධ වීඩියෝස්. ඔයා කැමති නම් online වලින් සල්ලි හොයන්න අනිවාර්යයෙන්ම මගේ YouTube channel subscribe කරලා තියාගන්න. එයාගේම තමයි මගේ Telegram group එකක් තියෙනවා සර්විගේ කියලා. අනිවාර්යයෙන්ම මගේ Telegram group එකට join වෙලා ඉන්න. මගේ Telegram group එක කරා මම online money සම්බන්ධ update සහ airdrop සම්බන්ධ updates ලබා දෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම සර්විගේ කියන Telegram group එකට join වෙලා ඉන්න. හරි අපි යමුද වීඩියෝ එකට. ඔයගොල්ලෝ පේනවා මම දැන් ඉන්නේ මගේ liage account එකේ. ඔයගොල්ලෝ බලාගෙන ගන්න පුළුවන් මගේ balance එක මගේ තියෙනවා 1.25 million. ඒකට මම දැන් මුලින්ම ක්ලික් කරනවා POS කියන එක. ක්ලික් කරලා පස්සේ මුලින්ම ඔයාගේ wallet එක connect කරන්න ඕනේ. ක්ලික් කරනවා connect wallet කියන එක. ඊට පස්සේ මෙතන තියෙනවා connect wallet කියන එකේ options කීපයක් MetaMask, Phantom, Rainbow, OKX wallet, Coinbase wallet සහ wallet connect කියන එක. මම ක්ලික් කරනවා MetaMask කියන එක. ඒකට හේතුව තමයි මම connect කරලා තියෙන්නේ MetaMask wallet එක liage එකට. හරි ඔයගොල්ලෝ දැක්කා wallet එක connect වුණා. ඊට පස්සේ මෙතන තියෙනවා රතු පාටේ you haven't completed the proof of humidity කියලා. අනිවාර්යයෙන්ම මේ humidity task එක complete කරන්න ඕනේ. මේක levels තුනක් තියෙනවා. first level එක තමයි අපි දැන් complete කළේ අපේ wallet එක connect කරලා. එතකොට මේක second level එක තමයි complete one of task for level 2. එතකොට මේකේවා කැමති task එකක් වඩ කරන්න පුළුවන්. මේකේ තියෙන්නේ ඔයාගේ wallet එක connect කරන්න අපි බලමු කොහොමද ඒක complete කරන්න කියලා. ඔයගොල්ලෝ බලන්න මෙතන මුලින්ම තියෙන්නේ must have a level 2 Binance KYC. දෙවෙනි එක තමයි must have attached 50 Uber rides. තුන්වෙනි එක තමයි must have level 2 KuCoin KYC. හතරවෙනි එක තමයි must have level 2 Bybit KYC. එතකොට පස්වෙනි එක තියෙනවා must have level 2 Coinbase KYC. හයවෙනි එක විදිහට must have level 2 OKX account. ඒ වගේම මේකේ final task විදිහට තියෙන්නේ must have level 2 Upbit KYC කියන එක. ඔයාලට මේ කැමති එක task එකක් complete කරන්න පුළුවන් level 2 task එක complete වෙන්න. අපි බලමු කොහොමද liage account එකේ humidity task එක complete කරන්න කියලා. මේක තමයි මුලින්ම ZK pass කියන එක ඔයා extension එක download කරගන්න ඕනේ. ඔයාගේ Chrome account එකට මම දැන් search කරනවා ZK pass transgate extension කියලා. ඔයගොල්ලන් පේන මුලින්ම පෙන්නන ZK pass transgate කියන එක select කරන්න. select කළා ටික කරන add to Chrome කියන එක. ඔයාලට ඒක install වුණා. ඒක තමයි first step එක. ඔයා මුලින්ම ZK pass transgate කියන එක ඔයා install කරගන්න ඕනේ මුලින්ම ඔයාගේ Chrome browser එකට. ඔයා කරන්න ඕනේ ඔයා කෝකද verify කරන්නේ. මේකේ තියෙනවා KuCoin තියෙනවා, Bybit තියෙනවා, Binance තියෙනවා. මේ වගේ options කීපයක් තියෙනවා. ඔයා verify කරන එක ඔයා මුලින්ම ඒකට log වෙලා ඉන්න ඕනේ. example එකක් විදිහට මම අද කතා කරන්නේ කොහොමද ඔයාගේ Bybit account එක verify කරලා humidity pass එක ලබා ගන්න කියලා. මම මේකෙදි මුලින්ම කරන්නේ මගේ Bybit account එක මම මුලින්ම log වෙනවා. මම දැන් log වෙලා ඉන්නේ මගේ Bybit account එකට. අනිවාර්යයෙන්ම ඔයා මේක verify කරද්දී ඔයාගේ Bybit account එක එහෙම නැත්නම් ඔයාගේ OKX account එක එහෙම නැත්නම් ඔයාගේ Binance account එක අනිවාර්යයෙන්ම level 2 verification එක කරලා තියෙන්න ඕනේ. ඔයගොල්ලන්ට පේනවා මගේ Bybit account එක ගත්තොත් මගේ level 2 verification එක මම complete කරලා තියෙන්නේ. මම දැන් click කරනවා verify now කියන එක. click කරාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඔයාගේ Bybit account එක open වෙනවා. open වුණාට පස්සේ ඔයාලට පේනවා මෙතන ZK pass කියන එකෙන් මෙතන එනවා වෙනම ටැබ් එකක්. මෙතන පල්ලෙහෙන් තියෙනවා start කියලා. ඔයා ක්ලික් කරන start කියන එක. start කියන එක ලබා දුන්නාට පස්සේ යාලා චෙක් කරලා
ඔයාගේ account එක verify කරනවා. ඒකට විනාඩියක් නැත්නම් විනාඩි 2ක් වගේ ගත වෙන්න පුළුවන්. ඕගොල්ලන්ට පේනවා දැන් ඒක verify වෙලා තින්නේ. මේ වගේ ඕගොල්ලන්ට බලන්න ඕනිම exchange එකක්. Binance, Bybit, OKX, KuCoin වගේ ඕනිම exchange එකක් මේ විදිහට verify කරගන්න අනිවාර්යයෙන්ම මම කලින් කිව්වා වගේ මේක eligible වෙන්න නම් ඔයා අනිවාර්යයෙන්ම proof of humidity කියන task එක complete කරන්නම ඕනේ. ඕගොල්ලන්ට පේනවා මම දැන් මේක already complete කරලා තියෙන්නේ. ඕගොල්ලන්ට පේනවා මට score එක විදිහට points 40ක් ලැබිලා තිනවා. මේ task එක complete කරාට. ඒකෝර මේක තමයි procedure එක. TH එකේ POH කියන task එක complete කරන. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් මේ method එක සම්බන්ධව අනිවාර්යෙන් comment කරන්න. ඔයාලා comment කරොත් මම අනිවාර්යෙන්ම reply කරනවා. ඒ වගේම තමයි මගේ Telegram group එකක් තියෙනවා. සර්වර්ගී කියලා අනිවාර්යෙන්ම මගේ Telegram group එකට join වෙලා ඉන්න. මගේ Telegram group එක හරහා මම online money සම්බන්ධ update සහ airdrop සම්බන්ධ updates ලබා දෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම මගේ Telegram group එකට join වෙලා ඉන්න. ඒ වගේම ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරන්න. මම ඉස්සරහත් මේ වගේ අලුත් වීඩියෝස් ගෙන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි ආදර්ශ ගමු.